හායි යාළුවනේ, ඔන්න අද මම අලුත් වීඩියෝ එකක් ගෙනාවා ඔයාලට. අද මම හදන්න යන්නේ ටෝස්ටර් එකේ කේක් හදන විදිහ. අපි දැන් බලමු මේක හදන්න ඕන කරන දේවල්. පාන් පිටි ග්‍රෑම් 125ක්, සීනි ග්‍රෑම් 125ක්, බිත්තර 2ක්, බේකින් පවුඩර් තේ හැඳි භාගයක්, බටර් මේස හැඳි 4ක් අපිට ඕන වෙනවා. මුලින්ම අපි පාන් පිටි ටික මේ විදිහට පෙනේරකින් හොඳට හලා ගන්න ඕනේ. මේ විදිහට පිටි ටික හලා ගත්තට පස්සේ සීනි ටිකත් ඔයාලා බ්ලෙන්ඩ් කරගන්න මේ විදිහට. දැන් අපි බෝල් එකට බටර් ටික දාලා සීනි මේ විදිහට ටික ටික දාලා විස් කරගමු. මම දෙපාරකට තමයි සීනි ටික මෙහෙම එකතු කරන්නේ. දැන් අපි බිත්තර දෙකත් මේකට එකතු කරගමු. ඊට පස්සේ පාන් පිටිත් දාලා අපි හොඳට මේක වික්ස් කරගමු. දැන් මේකට බේකින් පවුඩර් තේ හැඳි භාගයකුයි දිය කරපු පිටිකිරි චුට්ටකුයි මම දාගන්නවා. මෙහෙම පිටිකිරි එකතු කරගත්තාම අපේ කේක් එක තවත් රස වෙනවා. ඊට පස්සේ ඔයාලා විනාඩි 2-3ක් විස් කරගන්න. මෙන්න මේ පදමට අපේ කේක් බැටර් එක තියෙන්න ඕනේ. දැන් යාළුවනේ අපේ බැටර් එක ටෝස්ට් එකට මේ විදිහට දාගමු. දැන් අපි බැටර් එක දාගෙන ඉවරයි. මේක අපි ටෝස්ටර් එකට දැම්මට පස්සේ විනාඩි 2ක් විතර බේක් කරගන්න ඕනේ. ඔන්න යාළුවනේ දැන් අපේ කේක් ටික බේක් වෙලා ඉවරයි. කේක් ටික බේක් වෙන්න හරියටම මට විනාඩි 2යි ගියේ. අපේ කේක් එක හොඳ සුවඳකුත් වගේම පුළුන් වගේ රසට හැපෙන විදිහට බේක් වෙලා තියෙනවා. අඩු කාලයකින් සහ අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේක ඉක්මනට හදාගන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. ආයෙමත් දවසක රසම රස රෙසිපි එකකින් හමු වෙමු. මගේ වීඩියෝ එක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.